ආදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකෙන් කියන brand new වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම කතා කරන්න යන්නේ දෙසැම්බර් මාසයේ ප්‍රසිද්ධම චරිතයක් ගැන. ඒ ඉතින් කවුරුත් දන්න සැන්ටා ගැන. ඉතින් ගොඩක් අය කතා කරනවා ඒ සැන්ටාගේ කතාව ගැන මේ දවස් ටිකේ. ඉතින් මම හිතුවා YouTube වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා. මේ සැන්ටා කියන්නේ කවුද? සැන්ටාගේ ආරම්භය වෙනකන් සහ සැන්ටාගේ තියෙන අවසානය වෙනකන් වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා. ඉතින් මම ChatGPT එකෙන් දැන් මේ ChatGPT එක හරහා ගිහිල්ලා ඇහුවා සැන්ටාගේ එදිනෙදා විස්තර මොනවද කියලා. ඉතින් ChatGPT එකෙන් මට මේ විදිහට තමා දුන්නේ පොඩි නෝට්ස් ටිකක් මේ විදිහට දුන්නා. මේ විදිහට ඉතින් අපි බලමු ඇත්තටම සැන්ටා කියන්නේ කවුද කියලා. ඉතින් සැන්ටාගේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ 4 වන ශතවර්ෂයේ සැන්ටා ක්ලෝස් කියන චරිතයේ මූලාරම්භය අරන් තියෙන්නේ ස්ටීව් නිකලස් කියලා පූජකවරයෙක්. ඔහු ජීවත් වුණේ තුර්කියේ කියලා තමා මෙන්න මේ ChatGPT එකේ අපිට සඳහන් වෙන්නේ. දුප්පත් දරුවන්ට රහසිගතව තෑගි දෙන හොඳ මිනිස්සෙක් කියලා අපිට මෙන්න මේ ChatGPT එක හරහා මෙයා කියනවා. යුරෝපීය සම්ප්‍රදායෙන් තමා මෙයා පැවතගෙන එන්නේ. නෙදර්ලන්තයේදී ඔහුට කියන්නේ සින්ටර්ක්ලාස් කියලා. දෙසැම්බර් මාසයේ තෑගි දෙන චරිතයක් ලෙස ඔහු ජනප්‍රිය වුණා කියලා අපිට මේකෙන් පැහැදිලි වෙනවා. මෙතනින් තමා ඔහුට සැන්ටා කියන නමය හදාගෙන තිබෙන්නේ. ඇමරිකාවට පැමිණීම. ඒ කියන්නේ ඔහු යුරෝපයේ ඉඳන් ඇමරිකාවට පැමිණීම 18 සහ 19 වන ශතවර්ෂයේදී යුරෝපයෙන් ඇමරිකාවට ගිය ජනතාවත් එක්ක සැන්ටා සංකල්පයක් ගියා. 1823 දී ලියපු කවියක් විදියට Visit from St. Nicholas කියලා මේ විදියට ChatGPT එකේදී අපිට යාලා හොඳට නෝට් කරලා මේ විදියට බලා ගන්න පුළුවන් වෙනවා. මේකෙන් සැන්ටාගේ රූපය හොඳින් පැහැදිලි වෙනවා කියලා එයාලා මේ විදියට සඳහන් කරලා තියෙනවා. ඉතින් රේන්ඩියර් එකකින් චිමිනියෙන් තමා මෙයා මෙන්න මේ තෑගි දරුවන් අතට පත්වෙන්න සලස්වලා තියෙන්නේ. ඉතින් කවුරුත් දන්නවා මෙයා පාන්දර තමා මෙන්න මේ අශ්වයන්ගෙන් නැත්නම් මුහුදු මේ කට්ටියගෙන් තමා මුවන්ගෙන් තමා මුවන්ගේ උඩනගලා තමා මෙයා මෙන්න මේ තෑගි ළමයින් අතර බෙදලා දෙන්නේ කියලා ගොඩාක් කතාවක් තියෙනවා. ඉතින් කොහොමද මේ රතු ඇඳුම මෙයාට ඇඳුවේ? ඒ කියන්නේ රතු ඇඳුම කොහොමද මෙයාගේ වර්ණය වෙලා තියෙන්නේ? ඉතින් මුල් කාලයේදී සැන්ටා හරිත දුඹුරු නිල් කියන ඇඳුම් වලින් මෙයා මෙන්න මේ තෑගි බෙදා දීම සිදු කරලා තියෙනවා. ඉතින් කොකාකෝලා දැන්වීම 1930 වන විට මේ අතරම පැවැත්වලා තියෙනවා. ඊට පස්සේ මෙන්න හරිත දුඹුරු නිල් කියන ඇඳුම් වලට අමතරව මෙයාගේ ඇඳුමේ වර්ණය විදියට රතු සහ සුදු ඇඳුම මේ විදියට ලෝකයට ජනප්‍රිය වුණා කියලා අපිට මෙන්න මේකෙන් හොඳක් පැහැදිලි වෙනවා. එතනින් පස්සේ සැන්ටා රතු ඇඳුම කියන අදහස තද වුණා. ඒ කියන්නේ එතනින් පස්සේ තමා මේ සැන්ටා කියන මේ අරුම පුදුම මිනිස්සයා රතු පාට ඇඳුම අඳින්න පුරුදු වෙලා තියෙන්නේ. ඒකින්ද අද සැන්ටා කියන්නේ දරුවන්ට සතුට බෙදා ගැනීම කරුණාව යන සංකේතයයි. නත්තල ක්‍රිස්මස් වස්තුව වැඩි කරන චරිතයක් බවට මොහු එකා ඉඳන්ම පත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ අපිට තාමත් අමතක කරන්න බැරි චරිතයක් විදියට මේ සැන්ටා කියන නමය එයා මුළු රටේම මුළු ලෝකයේම පතුරවලා තියෙනවා. කෙටි සාරාංශයක් විදියට අපිට මෙන්න මෙතන දීලා තියෙනවා. සැන්ටා ක්ලෝස් කියන්නේ ස්ටීව් නිකලස් කියන හොඳ මිනිස්සෙකුන් ආරම්භ වුණු කාලයත් එක්ක ලෝකේ පුරා ජනප්‍රිය වුණු නත්තල් චරිතයක් කියලා එයාලා අපිට මෙතන පොඩි එක්සෑම් ස්පීච් එකක් සඳහන් කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එක ගැන මොකක්ද කියන්න තියෙන්නේ? මේ වගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලන්න අපේ channel එක දිගටම subscribe කරලා තියාගන්න. සැන්ටා ගැන වගේම ගොඩක් දේවල් ලෝකේ ලංකාවේ වෙන හැම දෙයක්ම අපි මේ වීඩියෝ එකේ මේ channel එකෙන් අරන් එන්න නියමිතයි. එහෙනම් අදට මම ගිහින් එන්නම් ආයෙත් සුපුරුදු පරිදි වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් ඔක්කොටම good bye.